අයිවන් අපි පළවෙනි වතාව තමයි අද ඉස්සලාම් හම්බෙන්නේ මේ channel එකෙන් talk with ගාමදී කියලා. ඒ ඇත්තට මේක පොඩි ආසාවක් තිබ්බ දෙයක් තමයි පොඩි කයියක් ගන්න වැඩක්. මේක ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඕන කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී විවිධ අය මේකට ගන්නද සූදානම් වෙනවා. ඉතින් ඔය කාරණා තුල අපි කාත් එක්ක මේ වැඩේ පටන් ගන්න කියලා ටිකක් හිතේ ඉන්නකොට තමයි මේ කියන අද අපිත් එක්ක ඉන්න පුද්ගලයා මේ සම්බන්ධන කියන්නේ ඌව තෝරගත්තේ. පහුගිය දවසක චිත්‍රපටි උළෙලක් තිබ්බ වෙලාව අපි ඉතින් මේ චිත්‍රපටි බලලා ඊටාම ආස කරපු නිසා තමයි මම හිතන්නේ ජනවාරි 1 වෙනිදා අද වගේ දවසක මේ වැඩේ පටන් ගමු කියලා තීන්දුව කරගෙන මේ කාරණේ කතා කරන්නේ. මොකද ජනවාරි මාසේ පළවෙනි සතියෙන් වෙන චිත්‍රපටයක්. ඉතින් මේක ෆාදර් චිත්‍රපටයේ අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය තමයි අපිත් එක්ක ඉන්නේ. චමින්ද අයිබෝන් මචං. මම චමින්ද කියන්නද අධ්‍යක්ෂකතුමා කියන්නද නැත්නම් මේ මචං කියලා කතා මචංනේ මචං මම ඉතින් හැමෝටම මචංනේ. ඔව් මචං අර මේ අපේ මහේන්ද්‍ර ලොකු අයියා වගේ තමයි මට හැමෝම මචං. හරිද? මචං මම ඇත්තටම මගේ මේ පළවෙනි වැඩසටහන. ඒ කියන්නේ මම YouTube එක කරනවා. මගේ මේ මම මිනිස්සෙක් එක්ක මට පොඩි සංවාදයක් හදා ගන්න ඕන කෑලේ ආත්ම තෘප්තියක් තියෙනවා මචං මිනිස්සෙක් එක්ක පොඩි සංවාදයක් හදා ගන්න. ඒක මචං මම පළවෙනි එපිසෝඩ් එක කාත් එකද කරන්න කියලා කල්පනා කර ඉන්නකොට මචං මට මාස දෙක තුනක් විතර තාම ආවේ නැහැ. ඊට පස්සේ මම තීන්දුව කරා මචං මේක ටිකක් අල්ලන්න හොඳ කියලා ඔහොම ඉඳලා අර පහුගිය දවසක මට එන්න කියලා මචං ෆිල්ම් එකක් වෙනවා. පෙන්නලා යුණාන් පස්සේ මචං මම ඉවලෙම රෑ තීන්දුව කරා. මම වත් එක තමයි කතා කරන්නේ පළවෙනි වෙලසටහන. මම දන්නේ මේක හිට් වෙයිද මේකෙන් පස්සේ මේක channel එක දුවන්නේ නැති වෙයි. නමුත් මම තෝරගත්තා. මගේ මචං පළවෙනි පස්සේ තමයි ඔබ සිනමාකාරයෙක් නෙවෙයි මචං අපි දන්නේ. ඔබ වෙන දේශපාලන මිනිහෙක්. දෙවන්ත දේශපාලන මිනිහෙක්. ඇයි ඔබ මේ සිනමාකාරයෙක් වෙන්න තීන්දුව කරේ මේ වගේ ලාවට? ගයියා මේ මම ඇත්තටම දේශපාලනයට ඇවිල්ලා දේශපාලනය කරගෙන යන එකක් ඊට බොහෝ කලකට කලින් තමයි මචං මම මේ සිනමාව සහ සිනමාවක් කරන්න ඕන චිත්‍රපටි කරන්න ඕන කියන අදහස හිටියේ. ඒක ළමා කාලේ ඉඳන්ම ඔව් ළමා කාලේ ඉඳන්ම මම ටිකක් පොඩි කාලේම වෙන්න මචං මම රඟපාන්න පටන් ගන්න ඕනේ වේදිකාවේ හරි. මම ඒක පොඩි රහස් කැලක් හැමෝම දන්නේ නැහැ. නෑ ඉතින් මම ස්ටේජ් ඇක්ටර් කෙනෙක් නෙමෙයි ස්ටේජ් එක ගොඩක් උන්දා. එතකොට ඒ කාලේ ඉඳන් අපේ අර තියෙන වැඩේ තමයි මේ අල්ටිමේට් එක සිනමාව. අල්ටිමේට්ලි අපි සිනමාව තමයි. ඔව් ඒක බලාපොරොත්තු වෙන තමයි මේ ඔක්කොම කරන්නේ. ඉතින් එහෙම තමයි ආවේ මචං. ඉතින් එතකොට කාලයක් තිස්සේ එන try කරා ෆිල්ම් එකක් කරන්න. කොහොම අර පොඩ්ඩක් අර මේ කරන වැඩේ මචං වැඩක් හැටියට කරන්න ඕන කියන එක හින්දාම මචං ගොඩාක් ඒවා අතහැරලා මට තියෙන ප්‍රශ්නේ මචං දැන් ඔබටත් වඩා වයසෙන් බාල කොල්ලෝ ෆිල්ම් කරානේ පෞද්ගලික කාලවල. මම මගේ වයස කියන්න කැමති නෑ. නමුත් මේ මෙච්චර මෝරණකම් හිටියයි මේ මම හිතා ඔබ හොඳ රස්තියදුකාරයෙක් මේ සමාජෙ පට්ට රස්තියදුකාරයෙක්. ඔව් එතකොට මං අහන්නේ මෙච්චර රස්තියදුකාරයෙක්ට මෙච්චර කල් ගත්තේ මොකද හේතුව? මචං ඒක තමයි ඇත්තටම මේ අපි ඉපදිච්ච රටේ තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ මේ එහෙම දෙයක් කරන්න එහෙම හරි අමාරුයි. ඒක ඇත්තට ඒක පැත්තක්. දෙවෙනි එක තමයි මචං අර මට උමනා වුණා මචං මේ කරන වැඩේ හැම පැත්තටම හරීම වැඩක් කරන්න ඕන කියන අදහස මචං ඉතාලම දරුණුවට තිබ්බා. හේතුව දැන් ඔය අපේ ඔය රස්තියාදුකාරයෝ අපි කල්ලි කණ්ඩායම අපේ නාට්‍යකාරයෝ අපි එකතු වුණාම මචං ඉතින් ආයෙත් අර තියෙන ඔක්කොම පතුරු අරිනවනේ මචං දෙකින් මොනවද මේ මොනවද කී මචං ඉතින් එහෙමනේ අපි හරි ලංකාවේ සිනමාව ඉනා වෙලා බයිනට හරිද ඒ වගේ එහෙම දේවල්. ඒකට මම හරියටම පරිස්සම් වෙන්න ඕන කියලා පොඩි බයක් ආවා. ඔව් එක මට ඇවිල්ලා බැලුවොත් එහෙම කොහොමද? ඔව් අනිත් එකේ බල කයිය විතරයි බලහන් කරලා දෙන්නේ. ඉවරයිනේ මචං. ඉතින් ඒක වෙන්න ඔට්ටු නෑ කියන එක තමයි මූලික අදහස මචං. ඉතින් අපේ කණ්ඩායමක් ඇතුලේ ඔක්කොම එහෙම තමයි. ඒතර ඒක ඇතුලේ තමයි මචං. ඉතින් ඒ නිසා අර එහෙම වැඩක් කිරීමේදී ඇති වෙන මචං මම ඔබගේ ප්‍රශ්න කරනද සාමාන්‍යයෙන් මේ දැන් කොහොම ඉන්නකොට අර එක දවසක් කියනවද මචං මම අදම කරන්න ඕන කියලා එකක් කියන දවසක් කියනවද? මම ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා. එහෙම එකක් එනවද නැත්නම්? මචං දැන් ඔය මම මේක ඔක්කොම ලියාලා මේක තාම ෆිල්ම් එක ගැන කතා කරන්නේ නෑ මම. නෑ. මූලික කැලේ ගැන කතා. ඔව් ඒ කියන්නේ රිසර්ච් කරගෙන ඔක්කොම කරගෙන කියන්නේ මම කී හිටපු එකක් තමයි මේක කරන්න මෙච්චර විදිහේ මහන්සියක් අවශ්‍යයි මෙච්චර විදිහේ විදමක් අවශ්‍යයි.
මේ දෙක නැතුව මම මේක කරන්නේ නැහැ. හරිනේ. එතකොට මොකද කවුරුත් මචං මට පිස්තෝල ඇතුලේ අඩෝ මේ චිත්‍රපටය කරපන් කිව්වේ නෑනේ මචං. හරි. එතකොට ඒ නිසා කරනවා නම් කරන්නේ මෙහෙමයි. මට දෙන ප්‍රශ්නයක් එහෙම තීන්දුවකට එන්න දැන් ඔබ එහෙම සිනමාකාරයෙකුත් නෙවෙයිනේ. අපේ රටේ එහෙම වියදම් කරන්න යමුත් නෑ. හරිද? එතකොට ඔබ එහෙම තීන්දුවකට එන්නේ මචං කොච්චර මොකද විශ්වාසයක් තියෙනවද කියපන්. මම මේ කරන වැඩේ මට සල්ලි හම්බෙන්නත් ඕනේ. මට මං ගැන විශ්වාසයි මහත්තයෝ. අනේ ඒක. ඒ කියන්නේ ඒක මචං ඊටාම ඒ කියන්නේ මගේ දේශපාලන කටයුතු වලදී මගේ මේ චිත්‍රපටි හරි මොනම හරි මඟුලක් කරන දෙයකට මචං මගේ ඒ කොන්ෆිඩන්ස් නැතුව මචං මං කවදාවත් දෙයකට යන්නේ නැහැ. මට කොන්ෆිඩන්ස් තියෙනවනේ මචං මට මේක කරන්න පුළුවන් කියලා. ඒ කොන්ෆිඩන්ස් වල තමයි මචං මම ඒකට බහින්නේ. එහෙම නැතුව මං කිසිම දෙයක් ඒ කියන්නේ මගේ මොන හරි ව්‍යාපාර කටයුත්තක් හරි කම්පැනි එක රස්සාවක් හරි මොනවා කළා වුණත් මචෝ මම ඊටාම කොන්ෆිඩන්ස් පිට තමයි ඒක බැරනම් බෑ මම කෙලිම බෑ කියලා මචං අයියෝ ඉස්සෙල්ලා මම තෘප්තිමත් වෙන්න ඕනේ. පැහැදිලිව. ඒක නැත්තම් ගයියා ඒක නැත්තම් මම ඒක කරන්නේ නැහැ ගයියා. ඒක තමයි ඇත්ත කතාව. හරි මචං මම කතාවට දැන් එන්න. මචං උඹ හදනවා අපේ කාලේ අපේ සිනමා අපි දැක්ක දේ තමයි ගෝඩ් ෆාදර්. අපි මාරමාතිම චිත්‍රපටිය මචං. මාලන් බ්‍රැන්ඩෝගේ මචංගේ ඇක්සන් සහ මාලන් බ්‍රැන්ඩෝ අර අමුතු හක්කක් දාගෙන ඒ රඟපාපු විදිය ඇතුළ මචං අපි දැක්ක දේ තමයි එහෙම සිනමාවක් අපිට කවදා දකින්න පුළුවන් විදිහ එකක් තිබ්බා. එතකොට ඒකේ මචං මම හිතන්නේ මියුසික් පව අපි ෆෝන් වල දාගෙන අපි රින්ගින් ටෝන් හැටි දාගෙන කාලේ තිබ්බා. එහෙම සිනමාවක් මචං අපේ තිබ්බෙම නැති තාත්කල්ම මම හිතනවා උඹ සාර්ථක වෙන්නත් එක හේතුවක් තමයි මේක. දැන් මම කතාවට එන්නම් මචං අපි දන්නවා ඇත්ත කතා ජීවිත චරිත ගත්තාන් පස්සේ සිරිපාල හා රන්මැලිලා. අනිත් පැත්තෙන් යකඩයා. එතකොට සරදිය. එතකොට ඔහොම ඇවිල්ලා මචං ලංකාවේ දුටු ගැමුණට එනකම් මචං ඔය අතීත කතා ටික චරිත කතා ටික හදාගෙන සියලු ආය රජවරු නෑ මහත්තයෝ. ඔව් නෑ මචං ඉවරයි කතා ඉවරයි. සනත් අබේසේකරයි අපි යාළුවෝ තමයි. කංගලා දිනවා. මම ඒක දොස් කියන්න බෑ සිනමාව තියෙන තැනට ප්ලේ කරන්න බෑනේ. අනිවාර්යයෙන්. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මචං මේ කවුරුත් ඒ ඉන්න කතානායකයෝ ජීවත් වෙලා නැහැ අද වෙනකම්. ෆිල්ම් හදද්දි කතානායක නැහැ. හැබැයි උඹ හදනවා මචං ජීවත් යකඩයා හිටියා. යකඩයට එච්චර ෆේස් කරන්න පුළුවන් තරක හිටියේ බෑ හරියට හරිය. හරිද? ෆේස් කරන්න පුළුවන් තරක හිටියේ. ඒ මොකද ඒ වෙලාවේ ගාමින්ලා ඉන්නේ වෙන තැනක. අනිවාර්යයෙන්. හරිද? එතකොට උඹ මචං අර ජීවිතේ හෙන්නම චරිතයක් වෙච්ච මිනිස්සුන්ට එන චරිතයක් වෙච්ච ගම්පහ මිනිස්සු වෙන ලෙවල් එකකින් තාමත් මම හිතන්නේ ටිකක් වයෝවෘద్ధුණත් හොඳ ශක්තිමත් වෙන්න පුද්ගලෙක් වෙච්ච ඔස්මන් ගුණසේකරගේ චරිතය බලනවා. මේක මචං ඔස්මන් ගුණසේකර කියන චරිතයට මත එක පැත්තකින් උඹ ගන්නේ එක්ක උඹගේ චරිත විනාශ කරන්නත් පුළුවන්. නැත්තම් චරිතයක් ගන්නත් පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ චරිත කතාව තෝරගත්තේ? මචං මම මෙවැනි වැඩක් කරන්න සොයමින් සහ ලියවමින් ඔහොම සෑහෙන කාලයක් ගත වුණා. ඔය අතරේ ඔය ගම්පහ අපේ කතානායකයාගේ වැඩ ටික ගැන අහලා තියෙනවා, කතා බහ කරලා තියෙනවා, ඇහිලා තියෙනවා, ඔහොම දේවල් ටිකක් තිබුණා. එතකොට අර මචං මම හැම වෙලේම කියන එකක් සහ හිතපු එකක් තමයි අර මේ මගේ කොල්ලු ටිකත් එක්ක මම කතා කරන එකක් තමයි මේ අපිව මේ කම්පැනියට පත් කරනවා එකක් විතරනේ මචං මට ඔබට බෝ කම්පැනියට පත් කරන්න පුළුවන් වෙන්නේ. මාව කම්පැනියට පත් කරන්නේත් නැතුව මචං මට වෙන කවුරක්වත් කම්පැනියට පත් මොකක් හරි දෙයක් කරන්න බෑ. ඒ නිසා එවැනි කතා තේමාවක් හෝ කතාවක් මොකක් හරි එකක් මේක එක්කෝ අපි ප්‍රබන්ධයක් හදා ගන්න ඕන එක්කෝ එහෙම නැත්නම් ඇත්ත කතාවක් ගන්න ඕන. ඔන්න ඕකෙදි තමයි අපිට මේ අපේ ලොකු අයියාගේ කතන්දරේ එන්නේ. එතකොට මචං ඉතින් මම එයාව සම්බන්ධ කරගෙන මම එයාව හම්බ වෙලා කෙල්ලුවා කෙලින්. මම දන්න හැටියට සාමාන්‍යයෙන් ඕවගේ දෙයකට එයා ලීසින් කැපිටල් මිනිහෙක් නෙමෙයි. නේද? යාට අවුරුදු යාම කියලා යාව අවුරුදු 20ක් 25ක් තිස්සේම එයාගෙන් මේ රටේ බොහෝ සිනමාකාරයෝ මෙයාගේ කතන්දරේ ඉල්ලමින් හිටියා. ඒක මට යාම කිව්වා. මම දන්න හැටි ජර්මනි කණ්ඩායමත් උපාරක් සෑහෙන ප්‍රමාණයක් ඉල්ල හිටියා මචං. ඔය නම් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඉල්ල හිටියා. අන්තිම මොහොතේ ඔය මම හම්බෙලා කතා කරන වෙලාවේදීත් ලංකාවේ බොහොම ජ්‍යෙෂ්ඨ සිනමාකරුවෙක් එක්ක යාගේ කතා බහකුත් තිබුණා. ඉතින් මේ තියෙන අතරේ මම කිව්වා මම ඉතින් පළවෙනි මේකෙදිම මම මේක ඉල්ලලා මං කිව්වා අයියේ මම චිත්‍රපටයක් කරලා නැහැ මේක මගේ පළවෙනි එක. ඔයා
කොහෙන් හරි මේක කරන්න බෑ. මට අර ඔබ පටන් ගන්නකොට කියපු කතාවට තමයි කියන්න තියෙන්නේ. එයා මට කිව්වේ ඕක. ඔබට බද්දන් කිව්වේ අලුත් එක පටන් ගන්න මේකෙන් කියලා ඉතින් ඒක පටන් ගන්න එපා කොහෙන් හරි. ඔව් හරි. ඒක මට කිව්වා. කියලා සියලු කටයුතු සියලු දේවල් මට කිව්වා. අපි කතා කරා සෑහෙන සාකච්ඡාවට තිබ්බ මුණ ගැහුණා. මම අර මුගෙන් අර කැත ප්‍රශ්නයක් අහනවා. අර උඹ වැඩේ පත් වෙන්නමද මේ චරිත තෝරගත්තේ? මචං පත්තු වේද නැද්ද කියලා කියනවට වඩා මට තිබුණේ ඇත්තට කතන්දරේ මචං කාගෙන්වත් බැනුම් අහන්නේ නැති සෑම දෙයක් පිළිබඳව අවධානය යොමු කරලා හදපු බයිස්කෝප් එකක්. ඒ කියන්නේ මම ඒ අපි කණ්ඩායමක් හැටියට මේක මචං ඒ අදහසේ මුලින් ඉඳන් හිටියා. අපි හදන්නේ බයිස්කෝප් එකක් කියලා. මොකද මචං ඔය සමහර මගේ කලින් මං හදන්න ගත්ත චිත්‍රපටි වල සමහර ඒවා ආර්ට් හවුස් ඒවා තිබුණා. ඒක ඇත්තටම විශ්වයාගෙන ආපු අදහසක් තමයි අයියේ අපි මේ නිකන් මෙන්න මෙවැනි එකකට අපි ගියොත් හොඳයි. හේතුව මචෝ අර අපි ඇත්තටම අපි බත් ඇතුළු අපි මචං අර 70 80 දශකවල මචං ලංකාවේ තිබුණ සිනමාවක් දැකලා බලලා නිකන් ඒ වගේ අපි ආතල් ගත්තේ වුණනේ මචං. සින්දු දෙකයි ෆයිට් මචං ඒවා තිබිලා සහ ඒවා අපිට කියන්න බෑ. ඔය ලංකාවේ තමයි ඔය කොමර්ෂල් චිත්‍රපටි අනම්මනම් කියලා මේවා කැටගරයිස් කරන්නේ. එහෙම තියනව නැතුව නෙවෙයි. අඩුවඩි වශයෙන් නමුත් මචං මේ චිත්‍රපටියක් වුණාම ඒක බලාගෙන ඉන්න පුළුවන් වෙන්න එපා. පළවෙනි කාරණාව මේ අපි වරද්ද ගන්න තැන තමයි එන්ටර්ටේනින්. මේ සබ්ජෙක්ට් එක මචං එන්ටර්ටේන් මිනිස්සු එන්ටර්ටේන් කරන්න තමයි චිත්‍රපටිය දෙන්නේ. ඒතර අපි සෑහෙන ගොඩක් තැන්වල දැකලා තියෙනවා මේ එන්ටර්ටේන් කියන එක නෑ කියලා කරලා. ආනන්දෙන් ප්‍රඥාවට අන්තිමේට ප්‍රඥාවක් නෑ ආනන්දත් නෑ. නාලන්දත් නෑ ආනන්දත් නැති සීන මම කියන්නේ. හරිද? ඒතර ඒ සීන් එක හින්දා තමයි මචං අපි අර හිතුවේ නෑ. අපි හොඳ වැඩක් හදන්න ඕනේ. එතකොට ඒක පත්තු වෙනවා මචං. වර්තේනවාද? එතකොට ඒක පත්තු වෙනවා මචං. ඒක අය පත්තුවෙන් අලුතෙන් පත්තු කරන්න දෙයක් නෑ මචං. දැන් අර ඔබ කියපාර අනිත් කාරණාව දැන් ලිවිං මිනිස්සෙකුගේ දෙයක් අරගෙන කරන එක හෙනම ඩේන්ජරස් නේ. ඔව්. කොහේ හරි පොඩ්ඩක් හරි අනිත් පැත්තට ගිහිල්ලා කෙලවුනොත් එහෙම අරමිනියටත් කියලා අපිට කියලා බැන්නත් යාටියක් හරි බයින්න බයිනවනේ මචං. හරිද? ඉතින් ඒ නිසා ඒකට සෑහෙන ප්‍රවේශම් වුණා. සහ අවුරුදු ගානක රිසර්ච් එකක් මචං. ඒ කියන්නේ මගේ කතානායකයා මට කියපු දේවල් තියෙනවා. එක ඇන්ගල් එකක් නේ මට එන්නේ මචං. ඊට වගේ තව ඇන්ගල්ස් කොච්චරක් තියෙනවද මචං? ඒ වටේ ඒවා ඉතින් ඒවා හොයමින් කතාවක් තිබ්බ කලියට මෙතන ෆිල්ම් එකක් කරන්න බෑ මචං. ඒක දැන් ඔය මම ඔය කියද්දිත් මේ කියන්නේ කනේ අපේ අය අපි ගොඩක් වෙලාට මචං රිසර්ච් එකක් බේස් වෙන්නේ නැහැ කියලා. අපි රිසර්ච් එකක් බේස් වෙන්න ඕනේ. මේකේ මොනවද මේක මොකද්ද වෙලා තියෙන්නේ දැන් ඔබ වගේ මිනිහෙක් ගත්තාම ඔබ ඇවිල්ලා මේ වගේ ඉතාලම හොඳින් හොයන මිනිහෙක්. තව අර කුටිය කියලා ගත්තාම ඌත් මේව හොයන මිනිහෙක්. මට මචං ඔබ කියන්නේ ඌ ඇවිල්ලා ඌ මාව හම්බෙලා ඌ මගෙන් ඇහුවා මේ අපි මිත්‍රා ඔව් ඌ මගෙන් ඇහුවා මේ උසාවියේ වෙඩි තියන්න එයා කොහොමද ගියේ කියලා ඔයා දන්න. එතකොට චිත්‍රපටි බලලා නැහැ. මං ගෝ මම මේවා අරගෙන තමයි ගියේ කියලා. හරි ඈ. කිව්වා. ඒක විශ්වාස කරනවා. ඒක අපේ කතාවේ මේ දැන් මචං මේ හරි දැන් ඔයා කිව්වනේ කොටිය කතාවක් මේ කිව්වනේ මේ කොටිය ඇවිල්ලා ඒක නම් මම එදත් අපිට හමුණ කොටියත් තම කතාව. සහ ඌට මචං මම දැක්ක දෙයක් තමයි ලංකා ඉතිහාසයේ ඌට පාතාලි කියන කෑල්ල ඇතුලේ ලොකුම එකක් තියෙන එක. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි මම කියන්නේ කොටිය පාතාල කියන මමත් පාතාල කියන කරන්නේ. හැබැයි මචං ඔස්මන් ගුණසේකර කියන පාතාලේ නෑ. දැන් මට අහන ප්‍රශ්නේ නෑ. පාතාල නෙමෙයි මචං. ඒ කියන්නේ එහෙම මේ පාතාලේවත් මට ඒකට මචං මේ මට ඒක කැටගරයිස් කරන්න ඇත්තටම තැනක් නෑ ගයියා. ඒ කියන්නේ එයා පාතාලේ මිනිස්සෙක් නෙවෙයි. එයා චණ්ඩියෙක් නෙවෙයි. එයා මචං කවුද කියන එක සම්බන්ධව එහෙම ලේබල් එකක් ගහන්න බැරි විදිහේ මිනිස්සෙක් මචං ඇත්තටම මට අනුව. හරි වෙන කෙනෙක් ඒක කොහොම කියව ගන්නද? දැන් මම ඔයාගෙන් අහන්න මොකද නැද්ද? ඔයානේ දැන් හොඳටම රීඩ් කරලා තියෙන්නේ. මේකට ප්‍රොඩක්ෂන් එකක් කරන්නේ. ඒතර මචං ඔයාට තේරෙන්න ඕනේ මේ මිනිස්සයා මොනවද කියන කෑල්ල. ඊටාම හොඳ හියුමන් බීಯಿಂග් මචං. එලා හොඳ මිනිස්සෙක්. ඒකෙදි ඔය දැන් අපි චිත්‍රපටිය ඇතුලේ කතා කරන්නේ ඒ කියන්නේ මචං අර මගේ දරුවෝ අපි මුල්ම පිටපත ලියපු එකේ ලියලා තිබ්බ මචං මේ මගේ දරුවෝ විතරක් නෙවෙයි දරුවෝ මේකේ ඉන්න හැමෝම දරුවෝ කියලා. එතකොට එහෙම හිතලා
වැඩ කරපු ජීවිත කාලෙම එහෙම වැඩ කරපු මිනිහෙක් මචං. ඔව්. හරි. එයාගේ දරුවෝ විතරක් නෙවෙයි දරුවෝ අනිත් හැමෝම දරුවෝ. ඒ හින්දානේ මචං කුඩු විකුණන්න එපා කියලා කියන්නේ. මම මේක මීට කලිනුත් කිව්වා. ඒ කියන්නේ දැන් අපි බන් සිගරට් එකක් බොන්නේ කුඩු ගහන එක කුඩු ගහන්නේ ගංජා ගහන එක ගංජා ගහන්නේ මේවා මචං පුරුදු වෙන්නේ අවුරුදු 30 40ක් වෙලා නෙවෙයි ගයියා. ඒක පුරුදු වෙන්නේ පොඩි කාලේනේ මචං. මම සිගරට් බොන්න පුරුදු වෙන්නේ පොඩි කාලේ ඈ. ඒතර ආසාවත් එක්ක. ඒ පොඩි කාලේ තමයි පොඩි වීරත්වයක් එක ඒකත් එක්ක මචං පොඩි කාලේ මේක try කරලා බලන්න. උත්සාහය කරනවා. ඔව් එකම දේ තියෙන්නේ මම මටම කියාගෙන තිබුණා මම කවදාවත් මේ කුඩු නම් try කරලා බලන්නේ නැහැ කියලා මචං මම මටම එකක් කියාගෙන තිබ්බා. ඒක අපි ඉන්නේ. ඔව් හරිනේ. ඒ හැරුණකොට මචං ඔය අනිත් දේවල් ඔක්කොම එක්ක ඉස්කෝලේ ඇතුලේදී ළමයි එක්ක අපේ යාළුවොත් එක්ක එහෙමනේ අපි මම පුරුදු වුණා. ඔව් ඔව්. ඒතර ඒ පුරුදු තමයි අපි අදටත් අරන් ආවේ. එතකොට දැන් මේ දරුවන්ට තමයි මේක යන්නේ. එතකොට දැන් අපේ කතානායකයා වගේ මිනිස්සෙක් මචං මේ දරුවන්ට මේවා විකුණන එක තමයි නතර කරන්නේ. එතකොට මගේ දරුවෝ විතරක් බේරෙන්න බෑ ඔක්කොම දරුවෝ බේරෙන්න ඕන කියන අදහස එන්නේ මචං. එතකොට එන මේ හියුමන් කැලලක් ඇතුලේ තියාගෙන ඉන්න මිනිස්සෙක් සහ අපි දෙන්නම දන්නවා පෞද්ගලිකව කවදාවත් සිගරට් අරක්කු බොන්නේ නැති උඹ බම්බෝලන් කියන දැන් මම කුණුහරුප විදිනවා හැම වෙලේම. හරිද? එතකොට යාගේ වචන හැමදාම ඔයා විතර. ඔයා විතරනේ මචං. කවදාවත් කුණුහරුපයක් කියන්නේ නැති එහෙම මිනිස්සු ඉන්නේ මචං. එතකොට නිකන් පොඩි සාන්තුවර ගතියක් නේ තියෙන්නේ. ඇත්තටම සාන්තුවරෙක් වගේ මිනිස්සෙක්. ඉතින් මට එතනින් එහාට කියන්න මචං ඒක මට මචං ඒක ඩිෆයින් කරන්න මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. සාන්තුවර කෑල්ල තමයි මට කියන්නේ. ඒක තැනකදී අර හෘද සාක්ෂි අර යාගේ අර අල්තාරේ වැඩ කරන මිනිස්සු මේ චරිතේ පොඩි කාලේ ගතගා මට තේරෙන එක හෘද සාක්ෂි තමයි යාගේ ඉස්සරහට කරන්නේ. ඒක තමයි යාගේ තියෙන ඇත්ත හෘද සාක්ෂි. ඒ කියන්නේ මගේ ඒකේ යාට එහෙම වුණාද අර බ්ලැක් ඇන්ඩ් වයිට් කියන කෑල්ලේ වුණාද නැද්ද කියන එක මට දන්නේ නෑ. නමුත් මම ඒක යා දන්නේ නැතුව මිනිස්සෙක්ව ඩිෆයින් කරනකොට සහ මේ වගේ එකක් තියද්දි ඒක ඇවිල්ලා ඒක ඩිරෙක්ටර්ස් පර්ස්පෙක්ටිව් නේ මම හිතපු එක. හිතලුවක් නේ. මගේ හිත එක. ඒතකොට ඒක කතානායකයට ඒක ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් පිළිගන්නත් පුළුවන් ඒක. මට මම එකක් අහනවා ආගේ මොකද ඒවා කෑල්ල තෝරගැනීම ඇතුළේ කියන මොකක්ද කියන්නේ. දැන් අර සාන්තුවරයෙක් වගේ කියන කෑල්ල ඇතුළේ මචං මට තියෙන දෙයක් තමයි දැන් ඔයා ඒකට කෑල්ලක් දාන අපේ කොඩිය ලියලා විනිශ්චිතයි කියලා. මම කැමති අවි ඉරක් නිශ්චිතයි කියලා තියෙනවා. ඒ විනිශ්චයකට එයාගේ විනිශ්චයට අවිය නිශ්චිතයි කියන කෑල්ලේ. ඒකට මචං එහෙම යුද කාමී නිකන් අර ත්‍රිලර් ෆිල්ම් එකකට මේක ඇතුළේ ඉතින් හරි වෙඩි තියා ගන්නවා මන්නින් කොටා ගන්නවා. එතකොට මේ මචං ඔය 80 ගණන් වල 70 ගණන් ග්‍රාමීය පරිසරේ ඔයා පෙන්නන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඔය ග්‍රාමීය පරිසරය ඇතුළේ මචං යුක්තිය කියන එක මචං මේ කාලේ කොච්චර දුරට අද ඉන්න මිනිස්සුන්ට මයින්න පුළුවන් මචං වැඩි විදියට. කියන්නේ කොහොම කරත් ඌ මිනි මරුවෙක් කියන කෑල්ල කියනවා. හැබැයි ඒ කාලේ ඉන්න මිනිස්සුන්ට යුක්තිය කියන එක මචං වෙන කෑල්ලකට එන්නේ. ඒතකොට ඔයා මේ දෙකම කොහොමද ස්ටඩි කරගත්තේ? කොහොමද මේ වර්තමාන කට්ටියට පෙන්වන්නේ ඔයා? ඔව්. ඒතකොට ඔයා යුක්තිය කොතනද නිශ්චිතව පෙන්වන්නේ? ඒ කියන්නේ මචං ඕක කියන එක අර යුක්තිය උදෙසානේ මචං මේ සෑම දේවල් ඒ කියන්නේ නීතිය අපිට මෙහෙමයි අපිට යුක්තිය තමයි මිනිස්සුන්ට අවශ්‍ය යුක්තිය ජස්ටිස් කියන්නේ. දැන් මචං අපි දන්න විජය කුමාර් තුගත් කියවනේ අර අයුක්තිය අසාධාරණ ලෝකේ යුක්තිය සාධාරණ මිනිහම මම කියලා. එතකොට මචං ඒ යුක්තිය කියන එක ඇචීව් කරගන්න ක්‍රම ටිකක් මට අනුව මම කරනවා. එකක් නීතිය මාර්ගය. ඒ කියන්නේ අපි නීතියට ගිහිල්ලා නීතියෙන් යුක්තිය ඉෂ්ට කරගන්නවා. දෙක මචං දෙවියන් ගාවට ගිහිල්ලා දෙවියන්ගෙන් යුක්තිය ඉල්ලනවා. මේක පොල් ගහලා හරි කමන්නේ මොකක් පොල් ගානවා මිරිස් සබරනවා ඔය එක ප්‍රශ්න ගොඩක් කරනවා මචං. ඒත් අපි යදින්නේ යුක්තියනේ දෙවියන්ගෙන්. තුන්වෙනි එක තමයි මචං ස්වභාව ධර්මය. එහෙනම් ගහපන් ඕකට මට කරපු වැඩේට කියලා අපි පොඩි එහෙම එකක් තියෙනවා මචං. ඔය කාරණා තුන තමයි මට අනුව මට පේන යුක්තිය ඉෂ්ට කරගන්න තියෙන මාර්ග තුන. හරි. එතකොට මේ මචං මේ කරන වැඩේදී මේ අපේ කතානායකයා මචං අර නීතියෙන් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැතිකොට ඒක දෙවියන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් වෙන්නේ මං කියන්නේ දෙවියෝ හෝ ස්වභාව ධර්මය කියන එක අපේ මිනිස්සයාට ආරූඪ වෙලා ඉන්න බැරිද? ඔව් ඒකයි මම පිළිගන්නවා. මට දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මේ කතන්දර සාමාන්‍ය පොදු විහාරේ මම විශ්වාස කරන
වල සීමාවල් ප්‍රමාණවලුත් තියෙනවා. ඒ සියල්ල තිබියදී මම කියන්නේ සහ මේ දික අරන් තියෙන්නේ මම ඒක ඒ චරිතයේ තියෙන දේවල් තමයි මම චිත්‍රපටයට අරන් දෙන්නේ. එහෙම නැතු මගේ දේවල් ඔයාට ධම්මලා ඔයාගේ දේවල් ඔට්ටු නෑ. ඒතර ඩිරෙක්ටර් හැටියට ඩිරෙක්ටර්ගේ පර්ස්පෙක්ටිව් එකක් තියෙනවා මචං මේකේ දකින්නේ. ඒ දකින්න කෑලි තමයි ඔයා ඔය කියන්නේ මම ඕකේ මම දකින්න විදිය. හැබැයි ඒක මං හානි කරලත් නැහැ. කියලා මං හිතනවා ගයියා ඔයා බලන්න තමයි දන්නේ මම කියන්නේ අර මගේටවත් මොකටවත් මම ඒක මට පස්සේ ඉතින් මචං යුක්තිය කියන්නේ මේක කියලා කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මචං හැබැයි මම දන්නේ ඔය එක තැනක ඒක බැලන්ස් කරන කැලලක් එනවා බැලන්ස් කියන්නේ බැලන්ස් නෙමෙයි ඒක මට තේරෙන හැටියට අර ඔයා සබා ධර්මයේ දිව්‍යයන් කියලා කැලලත් එක්ක ඇවිල්ලා ඔයා බයිබලයේ කැලලක් මරුවට ගන්නවා මචං හරිම මේ ඒක මම දන්නේ ඔයා කොහොම ඒක තීන්දුව කරාද කියලා මට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ මචං මේ ස්වර්ගය තෝරගන්න කොහොම ඊට වඩා ස්වර්ගයට වඩා යුක්තිය හොඳයි කියලා තෝරගන්න කැලලක් තියෙනවා මචං. ඒ කියන්නේ මිනිහෙක්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන එක මචං අවසන් පැහැදිලිව. හරිද? ඒ කියන්නේ තමන්ගේ මරණයට උනත් හෘද සාක්ෂිය අනුව වැඩ කරලා යන එක හරියි. එතකොට මට ආව ප්‍රශ්නේ තමයි ඔයා කොහොමද අර මේ කියන මම මේ වෙන කැලලක් අහන්නේ. මේක නම් බෞද්ධ රටක් නේ මචං. හරිද? එතකොට අර වගේ සිදුවීමකුත් වෙලා බයිබලේ කරවක් කොටසකුත් අරගෙන අපිට මචං ෆිල්ම් එක බලලා එළියට එනකොට අපිට තියෙන ප්‍රශ්නයක් අඩේ මේ මිනිහා වැරදිකාරයෙක් නෙමෙයි කියලා හිතලා ඉන්නේ කියන. ඒක අපිට දැනෙලා ඉන්නේ මචං. එතකොට මට තියෙන ප්‍රශ්නේ ඔයා කොහොමද මේ හර අර අපි ගමේ හත්මාලුවක් වගේ වැඩක් කොහොමද එක තැනකට ගෙනාව රහකට? මචෝ ඒ කියන්නේ මෙහෙමයි. මම හැම වෙලේම ටීම් එකක් විශ්වාස කරලා ටීම් එකක් එක්ක වැඩ කරන ටීම් ප්ලේයර් කෙනෙක්. සෑම තැන්වලම. ඒ ඔයාගේ සාමාන්‍ය මම දැන් ඔයාගේ ජීවිතෙත් එහෙමනේ. ඔව් ඒක ඔක්කොම මචං එහෙමයි. ඉතින් තනියෙන් ගිහින් මචං නෑ ඉතින්. ගැන්සි එක තමයි හැම වෙලේම වැඩ මචං. එතකොට මගේ ඔය කියන ගැන්සිය සහ මගේ කණ්ඩායම මගේ ටීම් එක ඉතාලම හොඳ මිත්‍රයෝ මචං. උන් එක්ක ඒ කියන්නේ මේක ගයියා මට මේක මං ඉතා පැහැදිලිව කියන මේක මචෝ මට මේ වැඩේ තනියෙන් කරන්න බෑ ගයියා. මේ ටීම් එක නැතුව. හරි. ඒතර ටීම් එකක් එක්ක කරපු ටීම් වර්ක් එකක් මෙතන තියෙන්නේ. ඒ ටීම් එකේදී මචං මම එකඟ වෙන තැන් තියෙනවා, නොඑකඟතා තියෙනවා. දැන් ඕකේ තියෙනවනේ මචං ඩිරෙක්ටර් කියලා ඩිරෙක්ටර්ට තියෙනවනේ මචං නිෂේධ බලය පාවිච්චි කරන්න බෑ නෑ. මම ඩිරෙක්ටර් කවදාද ඔව් මචං අපේ කොල්ලොත් එක්ක ඉද්දි මචං එහෙම නෑ දැන්. මගේ ඉන්න කුඩාම සමාජිකයා චමලයා කියන්නේ බාලම සමාජිකයා උඩ පොඩි මේක. ඒතර පොඩි මේකට තියෙනවා මචං මේක ඇතුලේ මහ විශාල බලයක්. ඒ සාපේක්ෂව ඌ මේ දැන් නියෝජනය කරන මිනිහෙක් කෙනෙක් උඩ තියෙන ලොකු ඉඩියක් සහ ඌට ඒක ගොඩක් වඩා තියෙනක වෙන්න පුළුවන් තියෙනවා සහ මේක ඇත්තට උගේ චිත්‍රපටිය. එහෙමද මේක විශ්වගේ චිත්‍රපටිය. එහෙම නැත්නම් මේක මේ ඒඩිගේ චිත්‍රපටිය. එහෙමනේ මචං කියන්නේ මේක මේ මම දැක්කා ඒක මුල ඔක්කොම දාලා තමයි වැඩි වුණා මේ අපේ ෆිල්ම් එක කියලා. අපේ ඒ කියන්නේ මේක මචං කැටපැක් දාලා තිබ්බා අපේ ෆිල්ම් එක. අපේ මචං ඒක කැටයට කියන්නේ කැටය මේකට ගේන දේවල් මේ මචං හැම එකම චින්තක ජයකොඩි ඔබ මන්ද කන්දේ මම පියන්ත කොඩි පිළියක් ඉන්නවා ඒක නැත්තම් මචං උත් ඉන්නවා ඔක්කොම ඉන්නවා බලන්න ඒ කියන්නේ බං මේ අක්කු ඔක්කොම ඇවිල්ලා මචං හින බොක්කෙන්නේ බං මේක කරන්නේ ඒක බ්‍රදේනල් තා මමත් මචං ඒක මාතුන් එක්ක බොක්කෙන් මචං එහෙම නැත්නම් හැමෝටම සිනමාවට අර මේ තීන දකිත හැම එකෙටම වැඩක් කරා වගේ වැඩක් තියෙනවා එකක්ම මචං තියෙන මුන් ටික ඔක්කොම නැත්තම් මචං මේ වගේ මගුලක් ජීවිතේට කරන්න පුළුවන්ද වරදින තින තැන් කියපන්කෝ කොච්චර දැන් වරදින්න පුළුවන්ද මචං ඒ වරදින්න කියන තැන දැන් මීයේ පෙරේදත් කුඩියා කතා කරලා චමියා මේ අතන අරක මචං පොඩ්ඩයි දා මම ඉපද චමලයට ගත්තා මේ ඕයි මේ මෙතන මේ කොඩිය මොකක්ද මොකද්ද මේ කියන්නේ මේ නෑ ඒක හරි ඒක හරි අයියර රයිට් ඕකේ එතකොට මට බර්දේනද ඒ කියන්නේ මම කොඩිය ගැන මම හරියට මම ඉලෙට මගේ මිත්‍රත් එක්ක කතා කරා මට ෂොට් එකක් උඹලන් ඒක මම තමයි හිතලා වෙන්නේ අර මයිකල් මන්ත්‍රී ඇවිල්ලා වාහනේ ජිප් එක රිවර්ස් කරනකොට ශ්‍රී ලංකා කොඩිය වටනවන ගානට විස් කිව්වේ මට මචං ඒ වෙලාවේ ආවෙත් තමයි මේ රාජ්‍ය ශස්ත්‍රවාදී කියන්නේ ඔය මචං ඔය මගුල් අනම්මනන්ටි ඔය ටික මුළු ඔක්කොම මචං ඔය මම දන්නවා මේ ස්ක්‍රිප්ට් එක ඔය ලියාගත්ත කියලා මට ධම්මිකයා හේවාදුවත් මේ මචං ප්‍රොඩක්ෂන් ඩිසයිනර් එතකොට දැන් ඔය අපි ඔය ඔතන ඔය මගුල කරපු දවසේ ගයක් අරගෙන අනම්මනම් කළා. ඒ කියන්නේ ඒකේ බං අර වෙලා තියෙන ගයියා දැන් ධම්මිකයා මට වැඩිය සෑහෙන වයසින් බාල කොල්ලෙක්. එතකොට ඌ මචං
ඌ එතකොට මේවා රීසර්ච් කරනවනේ ඌ. වැඩේ රසාවේකනේ මචං. වැඩේ දුවනවා. වැඩේ දුවන්න ඌ මේවා හොයනවා. මේවා පින්තූර හොයනවා අනම්මන එහෙමනේ මචං. ඌ ෆැෂන් ඩිසයිනර්. එතකොට මේක හදාගන්න ඌ මේක හදලා උඹ කියන්නේ මම දැන් මේ ලොකේෂන් එකට යනවනේද උදේ දැන් මූ රෑ ඉඳලා වැඩ මචං එතන. හරිද? ඔය මගුල හදනවා. හදලා මචං මං එතන ගියේ. දැන් මම ඔය කාලේ ඔය මගුල් දැකලා ඇක්ටෝන් ගෙවල් ඕවා අපි දැකලා තියෙනවනේ වගේ කාලේ තිබ්බා. මම ෆස්ට් හෑන්ඩ් එකේ මම දැකලා තියෙනවනේ. අම්මට සිරි මචං ගියපු ගමන් මූ මේක මවලා බඩ මෙතන තියලානේ මචං. හරිද? ඒ කියන්නේ ඌ ඒවා හොයලා ඇත්තනේ බං අර මේවා මචං මම අර ෆිල්ම් එක එන්න කලින් මචං ඔය අපි ලංකාවේ ඇට්ටෝම් කියන්නේ මම දැක්කේ මම ෆොටෝ එකක් අරන් ඒක Facebook දැම්මා ගෝඩ් පාස් එකේ අර වෙඩින් එක හරිද තනිකර ඒ ෂොට් එක අර කරදේ කරේ උඩ ඉන්නවා එයාට මම ඒක මම තමයි දැක්කේ ඉතින් මං අර එකයි කියන්නේ දැන් මචං ඔක්කොම මට තියෙන ප්‍රශ්නේ මේකයි මම මේ කැලලට අරුම කියන කැලලත් තමයි එකතු කරගන්නේ මචං මේ මම දැක්ක දෙයක් තමයි මචං දැන් මේ උඹ මේ 70 දශකයේ විදියට මචං මේ සෙටප් එක හදාගන්න හරි අමාරුයි ඒ කියන්නේ වාහන ටික හොයාගන්න මිනිස්සුන්ට අන්දන්න මචං පොඩි බජට් එකක් නෙමෙයි. ඒ කියන්නේ කොණ්ඩේ සහ මම දකින දෙයක් තමයි ওই 70 දශක වගේ අතීත කෑල්ලක් හදනකොට ඔය සමහරක් වෙලාවට රජ කාලේ කතා හදනකොට සමහරයන්ගේ අතේ තියෙනවා මේ 2000 පස්සේ ඉර බඩුත් අතේ තියෙනවා. අන්න වැඩේ මාට් වෙනවා. හැබැයි අර පරණ එකක් හදාගන්න එක මාර අමාරුයි. ඒ කවුද මචං මේ වැඩේ ආර්ට් ඩිරෙක්ටර් කවුද? ආර්ට් ඩිරෙක්ටර් තමයි ධම්මික හේදුවා. ඒවාදිවත් ආර්ට් ඩිරෙක්ටර් කියන්නේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්. යටතේ මචං තව ආර්ට් ඩිරෙක්ටර් වැඩ කරා. ධම්මිකේ තමයි මචං ඕක කළේ. එතන මං කිය ඌ තමයි ඔය රිසර්ච් කරලා අනවන ගන්න සහ ඊට අමතරව මචං වල ඊටාම කුඩා දේවල් පිළිබඳව අපි කණ්ඩායමක් කියන්නේ ධම්මිකයත් මචං අපේ කෝ ගෲප් එකේ මේක ඇතුළේ අපිත් එක්කනේ මචං ඉතල ඒ කියන්නේ මචං ඒ ඕකේ ගයියා ඕකේ ප්‍රධාන දේ තමයි ගයියා මේ වැඩ කරනකොට මම මේ පිළිබඳව දන්නේ යම්සේද එවැනිම දැනීමක් අනිත් සියලු දෙනා අතරම තිබ්බා. අවබෝධය. හරිනේ. ඒ කියන්නේ ඔයාගේ ෆිල්ම් එක හැමෝම දන්නවා. එක්සැක්ට්ලි. මේ අපි වැඩ කරන මේ කෝ ගෲප් එකක් ඉන්නවනේ මචං. AD ගේ ඉඳලා ප්‍රොඩක්ෂන් මැනේජර් ගේ ඉඳලා කැමරාමන්ලා දෙන්න. එතකොට ඩිරෙක්ටර් ඇසිස්ටන්ට් කවුද? ඒ කියන්නේ මචං ඔබට තී හදන එකක් පවා ෆිල්ම් එක ගැන දන්නවා. ඔව් ඒ කියන්නේ ඒ මගේ ඒ ලෙවල් එක ගන්න එක ලෙවල් එකට මූලික වැඩ කරන කණ්ඩායම මචං මේ සහය අධ්‍යක්ෂ නැත්තම් තව එකෙක්ව දාගන්න පුළුවන් තැනකට වැඩි කරනවා. මේ ටික ඔක්කොම මචං මේ මොකද්ද අපි කියන්නේ කියන්නේ මොකද? ප්‍රොඩක්ෂන් එක බලන්න මොකද හේතුව මචං අපි ස්ක්‍රිප්ට් එක සෑහෙන කාලයක් මචං ස්ක්‍රිප්ට් එකත් එක්ක ගත කෙරුවා. ස්ක්‍රිප්ට් එකේ 15 වෙනි එඩිට් එක තමයි අපි ෂූට් කළේ. 15 වතාවක් එඩිට් කරා. 15 වතාවක් එඩිට් කරා මචං. කැටයා මම චමලයා විශ්වයා ඔය ඔක්කොම වාඩිලා මචං ඒ දවසින් දවස එඩිට් කරමින් මචං තමයි අපි මේක කප හදාගත්තේ. මොකද මම විශ්වාස කරන දෙයක් තියෙනවා මචෝ. මම මේ ෆිල්ම් එක ගැන මචං එහෙම කතා කරන්න යනවා. පොඩි ඒක තියෙන්න ඕනේ මිනිස්සුන්ට. නෑ අනිවාර්යෙන් වියදම් කරලා ඔක්කොම කරලා මචං අර්ගන ඇවිල්ලා එඩිටින් රූම් එකේ කෑලි කපලා අයින් කරනවට වඩා ඉතා ලාභදායක පෑනෙන් කපන එක. ඒකයි. හරිනේ. ඒක තමයි මචං අමාරුම වැඩේ. පෑනෙන් කපන එක තමයි ලේසි. මොකද අර පැත්තට වඩා මොකද උඹ අරන් ඉන්නේ කපන්න අරන් ඉන්නේ මචං උඹේ මහන්සි. සහ සල්ලි. හැබැයි ඊට වඩා ලේසි අර පෑනෙන් කපලා හදාගන්න. මට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මචං. ඔය 70 දශක වගේ කතාවකට කොහොමද මිනිස්සු තෝරගන්නේ? මචං පූජන වගේ කෙක්ක මචං මම හිතන්නේ දැන් පූජන මම හිතන්නේ මේන් කැරක්ටර් කරලා පළවෙනි අවස්ථාව. මම අර කියන්නේ තුන් කුළුඳුල් වැඩක් නේ. උඹගෙත් කුළුඳුල්. පූජනය කුළුඳුල්. ඊතරේ කුළුඳුල්. හරිද? මේක මචං දැන් පොඩි සිනමා බිල්ලක් වගේ තියෙන වැඩක්. හරිද? ඒක මං අහන්නේ කොහොමද මේ කට්ටිය තෝරගත්තේ? ඒ කියන්නේ මචං ඕක මම ප්‍රශ්න තියෙන පූජන වගේ උඹ කොහොමද හොයාගත්තේ? දැන් ඌ ඉන්නවා තමයි. උස්මන් ගුණසේකරට හරියන්නේ නැහැ. පූජන කියන්නේ මචං දක්ෂ. ඒ කියන්නේ මට මේකේ මූලිකවම මම බලපු දේ තමයි මගේ නළු නිලියන් තෝරාගන්නේ වේදිකාවට මූලිකත්වයේ දීලා කියන එක. ඒක මුල තියෙන මගේ මුල එතන සහ මම අදටත් විශ්වාස කරනවා. කියන්නේ ලංකාවේ මචං ඇකඩමි නෑනේ ගිහිල්ලා ඉගෙන ගන්න. කියන හොඳම ඇකඩමිය තමයි මචං ස්ටේජ් එක. එතන ගිහිල්ලා මේක ඇතුලේ කට්ට කරලා මේක ඇතුලේ ඉගෙන ගන්නවා තමයි පොලිෂ් වෙලා ඉන්නේ. අද අපේ නළු නිලියෝ බත්තාම ඔය බොහෝ වැඩෝ ඇවිල්ලා තියෙන්නේ වේදිකාවෙන් නේ මචං. බේස් එක එතන. ඒ නිසා එතනට මම මූලික තැන එතනට දුන්නා. දෙක පූජනය කියන්නේ පූජන පොඩි කොල්ලෙක් පොඩි එකෙක් මට හම්බෙන්නේ 2011 විතර. ජූලියස් සීසන් ආර්ට් එක කරනකොට මචං ඌත් කරා මාත් ඇඩ් කරා ජූලියස් සීසේගේ. එහෙම කොල්ලෙක්. ඉතින් එතකොටත් මම දන්නවා දක්ෂ කොල්ලෙක් ඔය ජෙනාලා එතකොට අකලංක බබු ඔක්කොමලා මචං මේ මුන් ටික මචං මේ පොඩි කාලේ නම් මම දන්නේ උන්. ඔබ කැන්සල් කට්ටිය. ඔව් ඒ කියන්නේ තැන් වල ඉන්න කැන්සල් කට්ටිය. ඔව් මචං හරි ආදරේ ඉතින් මම ඉතින්. ඔය බෑබත් කිව්වා. මොන එකක් කිව්වද? ඉඳලා මචං එහෙම දැන් ඔය අකලංක එතකොට
ජෙනාල එහෙම මචං ස්කූල් යුනිෆෝම් එකෙන් මං හම්බෙන්නේ. උන් ඉස්කෝලේ යනවා මචං. හරිද? ඒතර එහෙම තමයි මුන් එක සෙට් වෙන්නේ මචං. ඉතින් උන්ව තමයි ඉතින් ඒවා ඉතින් ඔය වැඩ කරනකොට ටට්ටක් ගාලා ඔලුවට ගන්න. හරි. ඒකට ඔබ අන්තිම මොහොතේ තරුණම කෑල්ල තෝරගන්නේ සෞම්‍ය ලීන කියලා මචං. ඒකේ ඔබට එතන කවුරු හරි බල්ලා කියන්න පුළුවන් මේ උස්පන් ගුණසේකර නෙවෙයි කියලා කියන්නේ. මිනිස්සු කියවෙන්නේ මචං. ඒ කියන්නේ සමහර දැන් මේ වගේ ලොකු කතාවක් බලලා අයියෝ උස්මන් අයියා අන්තිම මොහොතේ වගේ එකක් අහන්න පුළුවන්. මං අහන්නේ අර දැන් පූජනක එක සම්බන්ධව පූජනව විශ්වාස කරන්න පුළුවන් ඒක ඇල්ලට හරි. ඇයි සෞම්‍ය ලීන කියන එක විශ්වාස කරන්නේ නැත්තේ? මචං සෞම්‍ය කියන්නේ මගේ පරණ මිත්‍රයෙක් අපි එකට වේදිකාවේ නටපු නැටලි තියෙනෙවුම්. මචං මේ සෞම්‍ය කියන්නේ මේ තාම දක්ෂ නළුවෙක්. ඒක පිළිගන්න සාර්ථකයි. හරි. එතකොට එවැනි නළුවෙක්ව තෝරා ගැනීම සහ එවැනි නළුවන් මේකේ මගේ ඉන්නේ සම්පූර්ණයෙන් එවැනි නළුවන්. ඉතින් එතකොට මම චරිතය ගොඩනගා ගැනීම සහ ඒ ප්‍රක්ෂේපණය කියන කෑල්ලට ආයි මට මචං දෙවරක් හිතන්න දෙයක් නැහැ මුන්ගේ. හරි. දැන් ඔයා බලපු නිසා ඔයාට පේනවනේ මට කියන්නේ ඒ වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ සෞම්‍ය ලීනගේ මම අහපු වෙන කවුරු හයිප මම හිතන්නේ ඒක තමයි හොඳම තෝරාගෙන. එච්චර. කතාවක් නෑ. ඒක නෑනේ මචෝ. ඔන්න ඕක තමයි මම ඔයට ඒ කියන්නේ මට කවුරු හරි කිව්වා මේ සෞම්‍ය මේකට බෑ කියනවා කියලා. ඒ කියන්නේ ඔයා කවුරු හරි එක්ස්ප්ලেইন කරලා කිව්වා. මොකද නෑ මම මේකට සෞම්‍ය තමයි ගන්න ඕනේ කියලා කතා කරද්දි මට කවුරු කිව්වා මේ සෞම්‍ය මං හිතන්නේ අයියේ සෞම්‍යයි කියලා මේ මොකද මේක ඇත්තටම සීන් දෙකයි තුනයි තියෙන්නේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ මේ සෞම්‍යයි කියලා මං හිතන්නේ අයියේ. මම කියන්නේ සෞම්‍ය නම. ඇත්ත මම කියන්නේ මම අර කිව්වේ කොන්ෆිඩන්ස් කියන එක ඒ සෞම්‍ය මචං මට මොකද නේ සෞම්‍ය තමයි මචං අර උඹේ කතාවේ මිනිස්සුන් අරයි යන්නේ ඉස්සරහට ආරාධනා කරගෙන කතාව එහෙනම් ආයිබෝන් කියන්නේ තියදී මම දන්නේ මෙතනින් පස්සේ ආයි ඒ ඉව අවසානයේ දැන සෞම්‍ය ආයි උඹට අරන් දෙන ඊළඟට වෙන එකට මොකක් හරි තැනකට මම දන්නේ නැහැ හරිද නමුත් මට තේරෙන දේ තමයි අර ෆිල්ම් එකේ අග සහ මුල ඉන්න කැරක්ටර් එක මචං මාර වටිනවනේ ඇත්තටම ඒ කියන්නේ මට හැමෝම මට කිව්වා සෞම්‍ය මේක කරන එකක් නෑ කියලා මම නෑ මම කියලා ගියේ සෞම්‍ය හම්බෙන්න මම නෑ සෞම්‍ය මේක කරනවා මම අහන්න පස්සේ අර උඹ දැක්ක උස්මන් ගුණසේකර උඹට එතන හම්බුණාද උඹ ගොළු හදාගත්ත උස්මන් ගුණසේකර කෙනෙක් ඉන්නවා ෆිල්ම් එක ඇතුලේ ඔව් ඒක සෞම්‍යගේ කවරුණාද ඔව් ඒ කියන්නේ ඒකෙදි තියෙන්නේ මේ අර මේ කයියා අපේ වගේ රටක අර මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ inspired by two events කියලා. මේක සිද්ධාම ගොඩාක් තියෙනවා. ඒතකොට මේක ඇතුලේ මේ කතාව තියෙනවා ඒ කාලවකවානුවේ දේශපාලන කැලේදී මේ ඔක්කොම තියෙනවානේ මචං. මම කියන්නේ හරි අමාරුයි ඒ නිසා තමයි ඒ වැනි දෙයක් පාවිච්චි කරන්න හේතුව මචං. ඒකෙදි මේ අර ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ඉන්ස්පයර් වෙලා තියෙනවා අපි. ඉන්ස්පයර් වෙලා ඒක රීක්‍රියේට් කරනවා මචං. එතකොට තේරෙන මං කියන දැන් මම උඹට ගොල්ලක් ගත්තලා කිව්වේ අර උඹ හීනෙන් හදලා ලොකු ෆිල්ම් ප්‍රෝග්‍රෑම් හරිද ඒක මට හිතෙනවා උඹගේ මේ ෆිල්ම් එකම හීනෙන් හදලා තියාගන්න ඇති මම කවදා හරි මේක තමයි දෙන්නේ කියලා මගේ අහන ඉඳලා පස්සේ මේ ඔස්මන් ගුණසේක මේක දැක්කද මොකද කිව්වේ ආගද මේ කතානායක දැක්කම හිතෙන දෙයක් තියෙනවා සාමාන්‍ය හිතෙන්න පුළුවන් අපෝ මගේ ගමම කාලේ ඉවරයි කියලා තාම සංවේදී වුණා මුළු පවුලම සහ මට හරියට මේ මාව අල්ලගෙන මට හරියට මේවා කරා මේ කියන්නේ එයා සමහර හිතපු නැති මානයන් එයා පිළිබඳව මම රීඩ් කරලා තියෙන විදිය ගැන අතිශය සතුටු වුණා. ඒක හෘදයාංගම ඒක මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයා හා සමාන ලොකු කියන්නේ අවසාන මොහොතේ ලැබෙන්න ඕන එක මුලදීම හම්බුනා. හරියට හරි මචං. ඒක ගැන මටත් ඇත්තටම හරි සන්තෝෂයි මචං මේ මටත් ඒකෙදී මගේ අපේ කොල්ලෝ මට කීකියා මේ අයියා දැන් මේක බලලා මොනවා කියයිද දන්නේ හරිද කියලා මම කියන්නේ බය නැතු යන් බය වෙන්න එපා මොකුත් කියන්නේ මොනවද කියන්නේ තියලා නැහැ මම. අර දෙන මං කියන්නේ ඒක මම පිළිගන්නවා ඒක මම දැක්ක හින්දා මම පිළිගන්නවා. ඔව් ෆිල්ම් එක ගැන කියන්නේ නැද්ද ඒකයි. අර මට කියන්න තියෙන්නේ මේ කවුරුහට බලන කෙනෙක්ට ඇත්තටම මේ කොයි හරි තැනක මේ උස්මන් ගුණසේ කතාව දන්නවනම් මම කියන්නේ ඒක gediya පිටින්ම හැමම නිර්මාණාත්මක කැලේක තියලා ඉවරයි. ඒ කියන්නේ ආයි හිතන්න දෙයක් නැහැ. මේක තමයි කතාව කියලා යන්න තියෙන විතර. මම දන්නේ ඊට පස්සේ ඔයා ඊළඟ තව කැලේකට එයිද කියලා. හැබැයි ඔයා මේ පටන් ගත්ත කැලේ ඇතුලේ මචං මම දැක්ක දේ තමයි
හිතන්න දෙයක් නෑ. මම හිතන්නේ ඔස්මන් ගුණසේකරත් ඒක හිතන්න දෙයක් නෑ. නෑ. ඒ කියන්නේ මට ඒ විශ්වාසයක් තිබ්බා එයා බලන වෙලාවෙදි මේක මෙහෙමයි කියලා වෙලා එයා විතරක් නෙවෙයිනේ පවුලේ ඉන්නවනේ මචං මේ හැමෝම මචං. තාම මම ඉතින් ඒ විශ්වාසයෙන් මම හිතන්නේ මොකද මචං ඒ තැනට මම පොඩ්ඩක් මට සඳහන් කරන්න දැන් මේ ඔබ ගැන විශ්වාස කරලා සල්ලි දාන්න මිනිහෙකුත් කැමති වෙන්නේ නැහැ. ඔව්. මම ගන්න ගීත දේව කියන්නේ සල්ලි දාපු මිනිහෙක් නෙමෙයි වගේ වැඩවල. නෑ පළවෙනි හතාව. එතකොට මම දන්නවා මචං මේකේ මොකද්ද ප්‍රතිඵලය කියන එක ආදායම මොකද්ද කියලා මට තේරුණා දැන්. හරිද? ඒ කියන්නේ මට මම හිතුවා මේක Netflix යන්න ඕන කෑල්ලක් වැඩක්. ඔව්. මේක පිළිගන්න. ඔව්. එතකොට අපේ කාලේ වැය කරලත් නෑ. එතකොට ලස්සන්ට වැඩි ඉවර කළා කියලා. එතකොට ගීත දේව නමුත් උඹ වගේ අලුත් මිනිහෙක්ට සල්ලි දාන්න ඇතුලේ මිනිහෙක්ට පොඩි විශ්වාසයක් තියෙනවා. මචං ගීත දේවට මම එකක් තමයි මම අර ට්‍රේල් එකක් හැදුවනේ මචං මේක පෙන්නලා ගීත දේවට පෙන්නලා මේ එයාට ෆීල් එක පෙන්නුවා මට ඒක ඕන ප්‍රොඩියුසර් කෙනෙක්ව ඇට්‍රැක්ට් කරගත්ත ඒ විදියට. ඒකට ඒක මචං මම ඒක හදලා පෙන්නුවාම මේ ඒකට තමයි ඇට්‍රැක්ට් වුනේ ඇත්තටම එයා. ඊට පස්සේ මචං මම එයාට මම ආයි හිතන්න ඕන අවස්ථාවක් ආවේ නේද? නෑ එයා යම් දේවල් ආවෙත් එයාටත් එක එක්කෙනා එක ඒවා කියනවනේ මචං එහෙමද පොඩි බිස්නස් කාර්යයක් නේද එයා බලන්නත් ඕන සාධාරණ කිසි ගැටලුවක් නෑ. එකම දේ මම එයාට කිව්වා ඔයාට මං 3 ගුණයක් ඔයලා දෙනවා කියලා. ඔව් මට ඒක නෑ කියන්න දෙයක් නෑ. හරිනේ මචං ඒක මම ඒ කාලෙම කිව්වා. පටන් ගන්නකොට කිව්වා මේක 3 ගුණයක් ඔයලා දෙනවා ඔයාට මෙන්න වැඩේ කියලා මම කිව්වා. මට කියන්න තියෙන මෙහෙමයි. මට හිතනවා මේක මචං ෆිල්ම් එක කඩලා ලෙවල් එක. කල්ලා දුණා. ඒකට හේතුව තමයි මචං මේ ඔබට ආදරය කරන පිරිසක් මේ පැත්තේ ඉන්නේ. ගීත දේවට ආදරය කරන පිරිසක්. සහ මම හිතනවා ලංකාවේ වැඩිම නළුවෝ ඉන්නේ මේකේ. බුදු විදිහට ඉන්නේ. ඒකට ජනප්‍රිය ධාරාවක් කොට කිව්වේ. මම හිතන්නේ මචං මේ දැන් අපි ගත්තාන් පස්සේ විමල් ජයකොඩන මචං ලොකු කැරක්ටර් එකක් නෑනේ. හැබැයි සීරියස් කැරක්ටර් එකක් තියෙන්නේ. ඒක එන සීරියස්. very serious. හරිද? දැන් ධම්මික වගේ කැරක්ටර් එකක් ගන්නවා කියන එක මිනිස්සු වෛර කරනවා නේද? මම ඒ චරිත ගැන පස්සේ කතා කරන්න අපිට මේක ෆිල්ම් එක බලන්න ඕනේ. එතකොට මයිකල් වගේ කෙනෙක් ශාම් රණාන්දු ඉන්නවා කියන්නේ මචං පොඩි කෑල්ලක්. නමුත් ඒක සීරියස් කරනවා. හරිද? දැන් ජගා ඥානගේ කෑල්ල කරනවා කියන්නේ මචං මාර එකක් විතර. හරිද? එතකොට කවුද? නෙස්මන්ගේ වටේ ඉන්න යාළුවෝ සෙට් එක කියන්නේ මචං තාමත් ඒ කට්ටිය ඉන්නවා. හරියට හරිද? එතකොට මම බැලුවා. ඒකද හරිද? එතකොට මචං මම දැක්කා අර මම ඔක කරුවට කවුද මේ අපේ මේ කණියාරේ කෝ ෆිල්ම් එක බලලා කණියාර එක ෂොට් එකක් තියෙනවා සරවතට මේ වර්ධක දියා කිව්වා. ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා ඒක. ඉන්නවා. නන්නනේ. නෑ. එහෙම කෙනෙක් ඉන්නවා. මම ඒක මම කණියාරේ කෝ මචං එහෙම කෙනෙක් ඉන්නවා මේ වර්ධක දියාට. ඇත්තටම. ඉතින් මට තේරෙන්නේ නැති මචං මම අර එහෙම දේවල් දැක්කේ අන්තිමට මේ මොකද්ද මේ ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එකේ තමයි එහෙම දැක්කම අපිට මේ ළඟට S2 මායිමේ කරගන්න පුළුවන් කැලලක් හැටියට දැක්කේ. ඉතින් මේ අරකේ කොහොමද උනේ කියන ප්‍රශ්නයක් මට කොහොමද මේක තෝරගත්තේ කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ මචෝ ඒවා ඔය යම් දේවල් ඔය මම ඔය මිනිස්සු ඔක්කොමත් එක්ක මම කතා බහ කරා. මම අහන්නේ ඔයා ඒකට මේ ඔස්මන් ගුණසේකර චරිතයක් නෙමෙයි මෙතන අල්ලගෙන තියෙන්නේ. නෑ. අනිත් ඒවා ඔක්කොමත් එක්ක කතා කරන්න සෑහෙන පුළුවන් හැම එකම තොරතුරු හොයලා මචං ඒවා ගත්තා. දැන් මචං වවුල් කැලේ වගේ නඩුවක් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ලංකාවේ ලෝක පව ප්‍රසිද්ධ කේස් එකක් නේ. ඒක වවුල් කැලේ නඩුව වෙනයි මේ සිද්ධිය වෙනයිනේ. ඔව්. හරිද? එතකොට මේ සිදුවීම ඇතුලේ කොහොමද යුක්තිය සාධාරණ හොයන කියන කැලේ ෆිල්ම් එක බලුවම පස්සේ මෙහෙට තේරෙනවා මේක කොච්චර සාධාරණද කියන එක. ඔබ අර මම දැක්කා අර ගිහලා තිබ්බ ඇත්තටම මේ අර ගාමිණී හෝල් එක පවා මචං උඹ හදලා අරන් තිබුණා. ඒක මචං ඒක සංකේතාත්මක කෑලිනේ. එතකොට ඥානෙ ගැන ගම්පා දන්න එවුන් දන්න ඥානෙ මොකද තමයි. ඔව් මම බැහැව්වනේ. හරිද? අප්පටසිරි ඥානෙ කියන්නේ මචං. ඔව් ඥානෙ ගැන තමයි ඩොන්. ඔව්. ගම්පාපි ගම්පා දන්න ඥානෙ. එතකොට කවුද අපේ ඥාගේ මේ එක කවුද මේ මට මෙයා නම් මතක නැහැ සුරාජ් මාපා. සුරාජ් මාපා කැරක්ටර් කරන දේ ඒකම තමයි. ඒ චරිතේ ඒ විදිහටම හිටියා. හරිද? ඒකේ මචං බලු වැඩක් කරා මං හරිද? ඒක තමයි. මේවා කියලා මුන්ට මොනවා වෙයිද නේ ඉතින් කරන්න යන්නේ වාසු. ඔව් වාසුනේ. මේ නම ඇත්තනම ඔබ දන්නවා. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා මචං ඌ ඉස්කෝලේ දැන් ඔගේ මචං අර පිරිමි සීන් එකේ ඌ ඉන්නේ හිරගෙදර ඇතුලේ ගේ සීන් එකේනේ. අපේ යාළුවත් මචං ඉස්කෝලේදී මචං එහෙමයි. මට පස්සෙත් ආවක තමයි. අරු කැමති නැහැ සුරාජයා කියලා අපකට. දැන් සුරාජයා කැමතිද සුරාජයා ඒ චරිතයක් උට ලොකු බ්‍රේක් එකක් මට. ඔව් ඒක මචං මොකද ඌ පෙන්නෝ ඌ නළුවෙක් කියලා. බොරුනේ. ඒක හරි මචං. හරිනේ.
ඒක ගොඩාක් අය මම ඌව මචං විනාශ කරා අනිත් ඒවා උඹ ගොඩ දැම්මා වගේ කක්ක. පෙන්නවා මචං නළුවෙක් කියලා. මේ අරක ඉතින් අර ඉස්කෝලේදී මචං ඌ එහෙම කරලා එළියට ගිහිල්ලා අර එහෙම කරනවා. ඉතින් සතුට වාසු කියලා දැම්මේ. ඒකට අරුණ ගාලා වාසු වගේ වාසු. ඒක හරි ඒක හරි. ඒ ඇප්ට චරිතයක වැඩ ඒක හරි එහෙම. අර දැන් බලවට නම දැම්මේ මචං. මෙහෙමනේ බා ට්‍රිබියුට් එකක් අපි යාළුවන්ට මචං. සම්මිය කෙල්ලයා කියලා හිතලා. ඒවත් තියෙනවද මචං? ඒක හරි ඒක හරි. මම උට එන්නකෝ ප්‍රීමියර් එකට. මචං මේ දැන් කවද්ද මචං වැඩි? මචං ජනවාරි 9 වෙනිදා ඉඳලා මේක මම දන්නවා මචං මේක මං හිතන්නේ ඔබ හදපු දවසේ මම නම් කවද්ද දිලිට කවද්ද ජනවාරි 9 මම හිතුවා හැමෝම ඇහුවා මොකෙන්නේ හැමෝම මචං කවද්ද ඇත්තටම බලන් හිටියා ගොඩක් නෑ හේතුව මචං ඇත්තටම වැඩ කරපු ඒ කියන්නේ මුලින් අපි මේක මුකුත් හැබැයි මම උඹට යෝජනාවක් කරන්නේ ඒක නොවැම්බර් මාස දාන්න බා මචං ඔව් ඔබ කිව්වා ඒ දාන්න බෑ හැබැයි ඒ වගේම කරදරේ නොවැම්බර් මාස පුරා ඔකේ තත්ත්වයක් තියෙනවා හැබැයි මම හිතනවා මචං දැන් සිනමාව ඔබ හිතනවාද දැන් හොඳ තැනක තියෙන්නේ මචං ඇත්තටම මේ වැනි නිර්මාණය කියන්නේ දැන් පහුගිය කාලේ අපි දැක්කා ක්ලැරන්ස් එක එතකොට මේ වාලම්පුරි ආයු එතකොට මෝඩ තරිඳු ඔහොම මා රාතල් වැඩ ටිකක් ආවා දැන් මාරියා එක කලර්ස් මචං කලර්ස් වල චිත්‍රපටි ටිකක් ආවා මචං ඉතින් ඒක ඒවත් එක්ක මේ ඇත්තටම අර මේ රජකථා අනම්මනම් ටික අයින් වෙලා නිකන් එහෙම මේ කොල්ලු කෙල්ලෝ ටිකක් පොඩි මේ බං එහෙම කාලයක් යනවනේ වැඩවලට මට හිතෙනවා දැන් බයිස්කෝප් පටන් ගත්තනේ උඹ බයිස්කෝප් ඔබ පටන් ගත්ත බයිස්කෝප් දැන් අනිත් අය මූවි ෆිල්ම් පෙන්නනවා ඔබ බයිස්කෝප් පටන් ගත්තා දැන් මට තියෙන අන්තිම ප්‍රශ්න මම උඹෙන් අහන්නේ මචං මේ ඔක ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙයාගෙන් අහුවත් කවුද මේ කවුද අපි හන්දියාගේ රංගපෑ කවුද දැන් රටේ ඉන්නේ කැනඩාවල ඉන්නේ අපි කවුද ජිතදාස අජිත් දිනදාස අජිත් අයගෙන් අජිත් දිනදාස කතා කරලා ඇහුවා තමුසේ මෙදින පස්සේ රඟපාන්නේ ඉවරයි තමුසේ රඟපෑම කියලා කියන්නේ ඉතින් නළුවක් කියනවානේ මචං නළුවෙක් නැති තාලා තමයි අරගෙන රඟපාලා වැඩිද තමුසේ ඉතින් පස්සේ නළුවෙක් කියලා ඒක ආයි ගන්න යම වැඩවලට ඇත්තට නළුවෙක් උනානේ අජිත් දිනදාස දස්සර එකක් දුන්න තරමට ආවනේ නමුත් අජිත් දිනදාස කියන්නේ හොඳ ලංකා නළුවෙක් අනිවාර්යයෙන් ළඟයි මට අහන්න තිබි ප්‍රශ්නේ මේකයි දැන් මෙතනින් පස්සේ උඹ අධ්‍යක්ෂ කෙනෙක් කියලා කන්නේ අනේ නෑ බා එතකොට පිස් මම ඒක අතහැරලා එහෙම එකම නෑ ඔබට ඊට පස්සේ අර අන්තිම මොහොතේ ඇවිල්ලා ඔබ ඉතුරු රජකතා ටික ගහන දවසකට නෑ මචං ඒක දැන් ඇත්තටම ඊළඟ වැඩේත් අපි පටන් ගත්තා මම ගත්තා ඊළඟ වැඩේ පටන් ගත්ත එකේ ටික ලොකු රිසර්ච් කරලා තියෙනවා මචං කස්සේ කරන් දේව කෙරමින් යනවා මේ දවස්වල ඒකේ අර අපි අර මේ ඉස්කෝලේ යන කාලේ මචං අර එක පේපර් එකක් ඉවර වෙලා ඇඳාස්සට විසිකලා දාපන් මේකට ඒකක් කියලා අපි කියන්න අපි පුරුදු ඔව් එහෙම කියලා එහෙම උනේ නෑ හරිද ඒ උනාට මචෝ අර එහෙම එකක් තියෙන කියලා මේ කිසිම විදිහකින් මම උඹට කවුරු හරි යෝජනා කරලා අපි ෆිල්ම් එකක් කරමු කියලා මොකද ලෑස්ති නෑ එහෙම ලීසි මම එක වෙන්න බෑ මහත්තයෝ ඒක අර උඹගේ අරඹගේ ආසාවෙන් කැමති වෙන්න බෑ මට ඒ කියන්නේ මාව අර ඩිරෙක්ටර් කෙනෙක් හැටියට මාව හයර් කරලා දැන් ගොඩක් වෙලාවට එහෙම කරනවනේ මම ඔව් ඒක තමයි ඩිරෙක්ටර් කෙනෙක්ව හයර් කරලා කරන වැඩේදී එතකොට ඒක බෑ ඒක මගේ කරගන්න වෙනවා මචං මට එකඟ නැතුව නෙවෙයි හැබැයි ඒ කතන්දරයට මම එකඟ වෙන්න ඕනේ මම වැඩ කරන ලීලාවට ඒ කට්ටිය එකඟ වෙන්න ඕනේ ඒ වගේ දේවල් ටිකක් තියෙනවනේ මචං උඹ කාලයක් කරලා පෝෂණය කරන්න බෑනේ කතාව ඕනේ ඒකයි සහ ඒකේ වගකීමක් මම ගත්තොත් මචං මම ඒක ඩිලිවර් කරන්න ඕනනේ දැන් දේශපාලනයේදී පවා මචං මම ගත්ත වගකීම මම ඩිලිවර් කරලා තියෙනවා මචං ඒතකොට ඒ වගේ මේ මොකක් හරි එකක් ගත්තා නම් මේක මගේ ජීවිතේම හැටි එහෙම ඒක මොකක් හරි ටාස්ක් එකක් ගත්තොත් නිකන් මේක ටාස්ක් ඩිලිවර් මචං ඒක දාලා ඒක කරලා කරනවා මචං ෆේල් නෑ මචං මේතෙක් ජීවිතේ ඒ නිසා මට එහෙම වෙන්න බෑ තව ඉතින් මහා කාලෙකුත් නැති වෙන්නේ මේ වැඩේ කරගෙන යන්න නමුත් ඒ නිසා මචං එහෙම ආවොත් ඒ කවුරු හරි අපි කතා කරලා තෝරන දෙයක් කරන්න නමුත් මචං දැන් දැනට මම මේක මෙහෙමයි කියලා මම තෝරගෙන ඉන්නවා එහෙමයි කියලා ඒක අතාරින්න මම බයත් නෑ මම හිතමු අපි අභියෝග ඕකේ අද්දි මචං මට මේක සෙට් නෑ මට දැන් මේක හරියන්නේ නෑ මම එහෙම ඒවා සෑහෙන ප්‍රමාණයක් විසි කරන්නේ මචං මට බෑ කියලා අතහැරලා දාලා මචං ඒකට ගිය වියදම කොච්චරද මහන්සිය කොච්චරද කාලේ කොච්චරද කියන එක මචං තකන්න නැහැ මම අතහැරලා දාලා ඊළඟ එකට මම යනවා ඒ නිසා මචං එහෙම වෙන්නේ නැහැ මම එහෙම ඩිරෙක්ටර් කෙනෙක් කුත් නෙවෙයි බං එහෙම ඉතින් මම චිත්‍රපටියක් කෙරුවා දැන් ඊළඟට කරන්න ඕන මචං එච්චරයි ඒක හරි මචං තමයි මේ බොහොම ස්තුතියි අද ආවට වැඩේට මම ඇත්තටම මම හිතනවා මම ෆිල්ම් එකකට කතා කරන්න කැමති නෑ මොකද හේතුව මේක ස්පොයිල් වෙනවා නේ මම බලන්න ඕනේ ඒකට මට දැනගන්න ඕනේ උඹ කොහොමද මේක උඹ කතාව අහලා ගිහලා ෆිල්ම් එක බලන්න මට අවශ්‍ය තියෙනවා මේක මොනවද මේ කැලේ මොනවද කියන කතාව ඇත්තද කියලා ඒකට ඒක මම හිතන බලයි මිනිස්සු කියලා ඉතින් මචං අත්‍තරම සුපතන ඔබට මචං thank you මම ඇත්තටම හදවතින් මොකද හේතුව මේක බලාපොරොත්තු වෙච්ච එක ඉතින් මම හිතනවා මේකෙන් අර ඔබ
ඉතාම ඉහළ ගණේ පුද්ගලෙක් මේ වැඩවල නිර්මාණාත්මක යාලි කියලා පුද්ගලෙක් වෙයි කියලා මම හිතනවා. ඒකට අද උදේ සුබ කරනවා. අයින්සර් කොල්ලෙන් මචං. ජය වේවා. Thank you මචං. Thank you.